විශේෂයෙන්ම අපේ JBL අරගෙන මල්ලිලා මෙතෙන්ට එන්න එපා. අයිබෝන්. ඉතින් කොහොමද? අද ඇවිත් ඉන්නවා දකුණුලක ගාලු පුරවරයේ තියෙන බොහොම සුවිශේෂී බොහොම විශේෂිත පරිසර කලාපයක පිහිටලා තියෙන තලාතුඩුව ආරණ්‍ය සේනාසනයට. අපි ගිහින් බලමු කොහොමද කියලා. අඩුලානවලින් වටවෙච්ච බොහොම සුවිශේෂී දූපතක තමයි මේ ආරණ්‍ය පිහිටලා තියෙන්නේ. හරිම සංවේදී පරිසර කලාපයක්. කෙනෙක් එනවනම් මේ පරිසර කලාපයේ තත්ත්වය ගැන පොඩ්ඩක් හොයලා බලලා මෙතන ඇවිල්ලා හැසිරෙන්න පුළුවන් විදිහේ මානසික මට්ටමක් තියෙන කෙනෙක් විතරක් මෙතෙන්ට එන්න තීරණය කරන්න. මොකද මේ ආරණ්‍යයක් නිසා අපිට ඇවිල්ලා කෑ ගහලා විනෝද වෙලා විශේෂයෙන්ම අපේ JBL අරගෙන මල්ලිලා මෙතෙන්ට එන්න එපා. මෙතනින් එහාට මොකුත් විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද මේක ආරණ්‍යයක් නිසා අපේ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා ඉන්නවා භාවනා යෝගීව ඉන්න. මෙතනින් එහාට අපිට කතා කරන්න ශබ්ද කරන්න අවසර නැහැ. අපි ලොග් එක දිගටම කරගෙන යනවා. මම කතා කරන්නේ නැතුව. ඔයාලා ලොග් එක දිගටම බලන්න. as they flow down. And their songs entwine with the trees.
ඉදින් ආනන්දය මේ සසරේ වැලියටයක් තරම් වූ සැපතක් වේ නම් මා සසර මෙතරම්